Hello, welcome to my new YouTube channel. Hello. ඉතින් මම ඒක රහස. ඇත්තටම vlogs කරන්න දන්නේ නැහැ. මේ මගේ පළවෙනි vlog එක. ඉතින් මම මේ වීඩියෝ එක post කරද්දී මට එක subscribe කෙනෙක්වත් නැහැ. ඉතින් අපි බලමු ඔයා මේක බලන පස්සේ ඔයා මාව subscribe කරයිද කියලා. උදේ නැගිටලා මල් කඩලා පාරින්න බවෙක්වත් හම්බෙලා ආවේ කනදෙවියට මල් පූජා කරන්න. ඉතින් මං කනදෙවියන්ව අදහනවා. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇහෙනවා වගේ මියුසික් එකකුත් ප්ලේ කරනවා. මට ඒක අම්මා තමයි හදලා දුන්නේ. ඊට පස්සේ ඉතින් මං පන්ති ගියා. ගිහින් ඕක කෑවා. ඔය වගේ වීඩියෝ එකක් කරන මම මාර ආසාවෙන් ඉඳී. ඊට පස්සේ ඉතින් ගෙදර වෙලා වැඩ කරන්න ගත්තා. මේ ගණන් හදන්න යාම එපා වෙනවා. වැරදෙනවා ඉවරයි. සුළු කරන එක මට තේරෙන්නේ නැහැ. මම මාර විදියට වඩනවා. කපලා තමයි ගානක් හදන්න ගත්තා. පස්සේ මට එපා වෙලා මම පෑන කලකවන්න ගත්තා. ඒකත් ඉතින් මට හරියට කරගන්න බෑ. මම නිකන් අංග විකල ජීවියෙක් වගේ තමයි පෑන කරකවන්නේ. ඊට පස්සේ ටික වෙලාවකින් ගොන් හරකෙක් වගේ වට ගන්නවා. මම ඒක ස්ලෝ මෝෂන් දැම්මා. මම මේ වැටෙන විදිහට මාර ආසයි. ඒකේ නෝර්තා. මට වෙලාවකට පිස්සුත් වගේ හැපෙනවා. මට පොඩි කැස්මැටික් එකක් හම්බුණා. මේක අපේම දොරේ අතට දාලා තිබ්බේ. ඒක ලස්සනින්ද මං ගලවලා ගත්තා. මම ඔය වගේ වැඩ මාර ආසයි. ඊපස්සේ ඉතින් කරකව ඉන්දියා. ඒක විතරයි මං කරන්න දන්නේ කියලා අපේම බයිනවා මට. පස්සේ අපේම මට පැන්නා. මේ අතට දාගන්න එකක් නැගිලක හොයලා දෙන්න කියලා මොකක් හරි දාගන්න. ඔයාලා මේ මල ප්‍රසංගික නෝද? ඔක අපි ඉස්කෝලෙන් ගහුවේ. මොකද ඔක ගොඩක් වයිරල් ගියානේ. ඉතින් අතර මොක ගොඩක් ළමයි ගත්තා. තව බයෝග්‍රැෆි එකක් ගැහුවා. ඒකත් ඇත්තටම ගොඩාක් හික්මුණා. කොහොමද ඉතින් මම කියලා තියෙනවා. හැබැයි ඔක ඉතින් ගොඩක් දේවල් මට තේරෙන්නේ නැහැ. මට තාම හිතාගන්න බෑ. ඇයි මේ මිනිස්සයා ගහේ තියෙන මාටින් ගැලෙන්නේ කියලා. අනේ මන්ද ඉතින්. කොහොමද පිළිපහේ ලස්සන ඡේදයක් තියෙනවා. ඔයා දන්නවද පුංචි මේ මල ළමයි? ඔයා නිකම් මේ මල ළමයි කැම නෙමෙයි. කතුහලයි මිෂ චමත්කාරය පින මාර මේ මල ළමයි. නීරෝකිව ලොකු මහත්තලා රතුමරතු මල් පොකුරු ගොඩක් එක ලෝකෙල ලස්සන මල් ප්‍රසංග පවත්වන. එහෙනම් මං එන්නම් මේ මල් ළමයෝ. ඉතින් මම යන්නේ. බයි. ඉතින් මේ පිටිපස්සේ තියෙන අපේ බල්ලගෙනට. ඉතින් එයා තෝල්ට බයි කියන. මං ආසයි කාත් එක්ක මේක කියවන්න. ඒක ගැන කිව්වගේ මට ලස්සන ඉන්ටින් එකක් හම්බුණා. ඉතින් ගිහින් එන්න පුංචි මේ මල් ළමයෝ. බයි.